Welcome back to my channel Upeksha Harshani Vlogs. ඉතින් ඔන්න මේ මාස එකමාරකට විතර පස්සේ තමයි මම ඔයාලට vlog එකක් අරන් එන්නේ. මොකද අර වෛරස් උණක් තිබ්බේ පහුගිය දවස්වල. ඉතින් ඒක හැදිලා හිටියා. චුටක් ඉන්න කෝච්චියක් එනවා. ඊට පස්සේ අපි කතා කරමු. හරි කෝච්චිය ගියා. ඉතින් වෛරස් උණ එක හැදිලා හිටියා. ඉතින් ඒකයි ඇත්තටම ඔයාලට vlogs ගේන්න බැරි වුණේ. උණ හැදුනට පස්සේ ඉතින් සතිය දෙකක් විතර හරියටම හොඳ වෙන්න ගියා. හැදුනාය දන්නව ඇතිනේ. උණ මේවා අඩු වුණාට චුට්ටක් හොඳ වෙන්න සති දෙකක් විතර යනවා. ඉතින් ඒ නිසා තමයි vlogs ගෙනාවෙන්නේ නැත්තේ. ඉතින් මට උණ හැදිලා ඉද්දි ඇත්තටම මට කන්න පුළුවන් උනේ කැරමල් පුඩින් තමයි. මන් දන්නේ මට ඒක තමයි චුට්ටක් හරි කියන්නේ උණ තීද්දි මොනවත්ම කන්න බැරි වුණා. උණ හොඳ වුණාට පස්සේ චුට්ටක් කටට රහට දැනෙන්න ඒ වගේ දෙයක් තමයි මන් දන්නේ මට කොහොමද කැරමල් පුඩින්. ඉතින් මම vlog එක පටන් ගන්නත් මම ආසම පුඩිමත් කැරමල් පුඩින් වලින්. ඉතින් මම හිතුවා ඔයාලට vlog එක පටන් ගන්නත් කැරමල් පුඩින් එකකින්. ඒ වගේම තව පොඩ්ඩක් අපේ වත්ත පිටේ ඇවිදලා පොඩ්ඩක් ගස් කොළන් ටික බලලා ඉතින් ඔයාලවත් එක්කන් යන්න හිතුවා වත්ත වටේ. ඔය තියෙන පොඩ්ඩක් අපේ ගෙවත්තේ තියෙන එළවලු ಜಾති මහ ගොඩක් නෑ. ඉතින් එකක් දෙකක් තිබ්බත් මං ආසාවෙන් කරන දේවල් නිසා තව ඇන්තූරියම් මල් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඔයාලට පෙන්වන්න හිතුවා. ඉතින් අපි එහෙනම් ඒ ටික බලමු. මුලින්ම කැරමල් පුඩින් එක හදනවද පොඩ්ඩක් වත්ත වටේ රවුමක් යනවද? මුලින්ම අපි වත්ත වටේ රවුමක් ගිහිල්ලා එමු. ඊට පස්සේ කැරමල් පුඩින් එක හදමු. ඔන්න මේ තියෙන්නේ අපේ මුකුණු වැන්න පාත්තිය. බලන්නකෝ ඒක ලස්සනට සරුවට හැදිලා තියෙන්නේ දැන්. ඉතින් අපි කඩෙන් ගේන පලා ජාති වලට අපි දන්නේ නැහැ මොනවද දානවද කියලා. ඉතින් පුළුවන් විදිහට මේ වගේ දෙයක් හදාගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. එතකොට මේ තියෙන අමු මිරිස් මේ වගේ තව පැල දෙක තුනක්ම තියෙනවා. එතකොට තව මෙතන පොඩි මාළු මිරිස් පැලයකුත් තියෙනවා. ඒව නම් එකයි තියෙන්නේ. තව මෙතන කොච්චිත් තියෙනවා. මේ තියෙන මාළු මිරිස් අර පොඩි මාළු මිරිස් ඒක තමයි. එතකොට මේ තියෙන්නේ කොච්චි සැරට කන්න. එතකොට මේක කිලෝ peer ගහක්. මේ අපේ පළවෙනි පළදාව. ඔය මේ තා චූටි ඒවා තියෙනවා, මල් තියෙනවා. ඔන්න තියෙනවා කංකු. මේක ඉතින් තාම හැදීගෙන එනවා. එතකොට මෙන්න තියෙනවා ගොටු කොළ. ඉතින් පලා ಜಾති මේ වගේ චුට්ට හරි අපේ ගෙදර පරිභෝජනයට ඔයාලට පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් ගෙදරම හොඳයි. එතකොට මේ තියෙන කතුරු මුරුංගා. ඉතින් කතුරු මුරුංගාත් හරිම ගුණයි. ඉතින් මේක මැල්ලුම් හදන්න පුළුවන්, තෙල් දාන්න පුළුවන්, කලවම් මැල්ලුම් වලට දාන්න පුළුවන්. මේ පේන දඹල වැල. ඒක ටිකක් උඩ ගිහිල්ලා අපේ එතන පොල් ගහක් තියෙනවා. ඒකෙත් ගිහිල්ලා ඒ වැල. මේ තියෙන්නේ අන්නාසි. අර මුරුසි අන්නාසි කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති. මේ අන්නාසි වල පැණි බේරෙනවා. මේ තාම ගැට මම පෙන්නන්නම්කෝ මේව ලොකු වුණාමත් කොහොමද කියලා ඔයාලට. මේ අන්නාසි ගොඩාක් නැහැ. අපි මේ ඈතින් ඈත හිටවලා තියෙන්නේ. නැත්තම් හරි කරදරයි ළඟ හිටවපුවාම සත්තු බෝ වෙන්න එහෙම පුළුවන්. සර්පයෝ එහෙම. ඒ නිසා අර අපි ගෙදරට ඇති වෙන්න ඈතින් ඈත හිටවලා තියෙන්නේ. මේ බලන්නකො peer මලකුයි මී මැස්සෙකුයි. ඒ දෙන්න ලොකු කතාවක්. ඉතින් මේ සමහර දවස්වලට මේ වගේ ඒවා දකිද්දි ඉතින් හරි ආසයි. එළියට බහැලා පොඩ්ඩක් හවසට ඇවිදිනකොට කරනකොට මේ තියෙන්නේ ගෝවකොළ. අපි ඇත්තටම නුවරඑළියේ ඉඳන් එනකොට පොඩි මේ ගෙනාපු ගෝවකොළ වලින් මේ නිකන් දණ්ඩක් හිටෙව්වේ. ඒක ඉතින් ඇත්තටම හරි ගියා. එතකොට මේ තියෙන්නේ දඹල. මම කලිනුත් දඹල වල චුට්ටක් පෙන්නුවා ඔයාලට. මේ බාන එක උඩ ගිහිලා තියෙන. ඉතින් චුට්ටක් කරදරයි මේවා කඩා ගන්න. කෙක්කකින් තමයි අපි ඇදලා කඩාගන්නේ. ඉතින් වැල් ටික පල්ලෙහාට අදින්න ඕනේ. පොල් ගහක් තියෙනවා ළඟ ඒකේ ගිහිල්ලා එක. එතකොට මේ තියෙන්නේ අගුණ කොළ වැලක්. ඉතින් අගුණ කොළ දියවැඩියාව වගේ තව එක ලෙඩ රෝග වලට හරිම හොඳයි. මැල්ලුම් හදලා කන්න පුළුවන් අමුවෙන්. මේවා චුට්ටක් විතර තිත්තයි. හැබැයි බත් එක්ක කනකොට ගානකුත් නැහැ. මේ තියෙන්නේ අපි ගෙදර කන්න හදාගත්ත අගුණ කොළ සම්බෝලයක්. අර ගොටු කොළ සම්බෝලේ වගේ. ඉතින් හදාගන්න පුළුවන් හොඳට දෙහි ඇඹුල් ටිකක් දාලා එහෙම. එතකොට අවුලක් නැහැ කන්න පුළුවන්.
ඔන්න මේ තියෙන්නේ මඤ්ඤොක්කා. ඉතින් මේ මඤ්ඤොක්කා මේ වගේ තියෙනවා මේ කිහිපයක්ම අපේ ගස්. ඉතින් මේ ළඟදී එකක් ගැලෙව්වා. මට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඉතින් මේ මඤ්ඤොක්කා වලත් මේ මඤ්ඤොක්කා අල විතරක් නෙමෙයි මේ දලුත් අපි කලවම් මැල්ලුම් එහෙම හදද්දී ඒවට දානවා. මේ තියෙන්නේ කැන්ද කොළ. ඉතින් හැලප එහෙම හදන්න ඔය දන්සල් දෙනකොට එහෙම ඕන වෙනවනේ අපේ ඉතින් මේ කඩල එහෙම දෙන්නේ කැන්ද කොළවල තියලා. ඉතින් අපේ පොඩි එකක් තමයි මේ තියෙන්නේ. තව එකක් තියෙනවා මේ වගේ. ඒ දෙකම මේ වගේ පොඩි. ඉතින් අපි ඔය හැලප එහෙම හදද්දී කොළ කඩා ගන්නවා. ඔන්න එතකොට මේ තියෙන්නේ කෙසෙල්. මේක ඇම්මුන් එකක්ද ඇඹුල් එකක්ද? ඇම්මුන් එකක්. ඉතින් මේ වගේ කෙසෙල් ගස් නම් අපේ තියෙනවා ගොඩක්. එක එක ජාතියෙන් ඇම්මුන් තියෙනවා, ඇඹුල් තියෙනවා, සීනි කෙසෙල් තියෙනවා, අලු කෙසෙල් තියෙනවා. අලු කෙසෙල් කෙනෙකුත් මම පෙන්නන්නම් ඔයාලට. අපි කෝලි කුට්ටු හිටෙව්වා කිහිපයක්ම ගස්. හැබැයි මේ අපේ කෝලි කුට්ටු හැදෙන්නේ නැද්ද පොඩ ගස් වලට එක එක ලෙඩ හැදෙනවා. එතකොට මේ තියෙන්නේ තිබ්බටු. ඔන්න තියෙනවා මං කිව්වා අලු කෙසෙල් කෙනක් පෙන්නන්නම් කියලා. ඔන්න මේක අලු කෙසෙල්. මේක ඇත්තටම වෙරළු ගහක්. ඉතින් මේක තාම පොඩි. මේ සෑහෙන කාලයකට පස්සේ මේ පාර තමයි මල් පිපිලා තිබ්බේ. හැබැයි අර බොරු මල් කියන්නේ අන්න ඒ වගේ මං හිතන්නේ තිබ්බේ. එතකොට මෙන්න තියෙනවා මේක බෙලි ගහක්. ඉතින් මේ බෙලි හරීම ගුණ පළතුරක්. ඉතින් මේකෙන් ජූස් හදලා බොන්න පුළුවන්. එතකොට මේ බෙලි මල්, බෙලි කටු ඒවා වේලලා තම්බලා මේ බොනවා මේ ඖෂධ විදිහට. ඉතින් මේ බෙලි ගහ හරි වටිනවා. මේ බලන්නකෝ. මේ තියෙන බෙලි ගෙඩි. මේ බෙලි කටු එහෙම හරි විසයි. ඉතින් මේ ගහ යටින් යද්දී එහෙම හරි පරිස්සමට යන්න ඕනේ. අර සෙරප්පු වස්සෙනොත් ඇවිල්ලා ඇනෙනවා සමහර වෙලාවට හරි විසයි. ඔන්න මේ තියෙන්නේ මුරුංගා. ඉතින් මේ මුරුංගා කොළ ඉතින් ඔයාට කන්න පුළුවන් තෙල් දාලා, මැල්ලුම් හදලා. එතකොට ඒක තනිකරම කන්නත් පුළුවන්. නැත්නම් කලවම් මැල්ලුම් වලට දාලා කන්නත් පුළුවන්. මේකේ මුරුංගා කරල් නම් නෑ. මම දැන් ඔයාලට මේ වීඩියෝ එක ගන්න වෙලාවේ නම් මල් තියෙනවා හැබැයි. මේ තියෙන්නේ කෝපි. ඉතින් කෝපි ගසුත් අපේ කීපයක්ම තියෙනවා. ඉතින් මේ අපේ ගෙදර පාවිච්චි කරන්නේ ගෙදර හදන කෝපි. ඉතින් මේ කෝපි ඇට කඩලා වේලලා ඒ තියෙනවා. ඉතින් මේකට එක ප්‍රොසෙස් එකක්. ඒක කරලා කෝපි කුඩු හදා ගන්න ඕනේ. කඩලා වේලලා ඊට පස්සේ කොටලා පොලලා ඊට පස්සේ බැදලා කොහොම හදාගන්නේ. ඉතින් අපේ ගෙදර බොන්නේ ගෙදර හදන කෝපි කුඩු. මම වෙලාවක vlog එකක් අරන් එන්නම් කෝපි කුඩු හදන විදිහ ගෙදරම. මේ තියෙන්නේ ලෙමන්. ඉතින් ලෙමන් මේකේ ඇත්තටම නැති දවසක් නෑ. කියන්නත් බයයි වගේ. හැමදාම වගේ ලෙමන් තියෙනවා මේකේ. ඉතින් මේකත් හරිම ප්‍රයෝජනවත් අපිට උයන පිහන දේවල් වලදී. එතකොට නිකන් ජූස් බොන්න. ඉතින් මේකෙන් හරියට අපි ලෙමන් කඩා ගන්නවා. මේ තියෙන්නේ සුදු හඳුන් ගහක්. ඉතින් මේක තාම පොඩි. ඉතින් මේක හරිම ආසාවෙන් හැදුවේ. ගොඩක්ම හස්බන්ඩ්ගේ තාත්තා මතක් වෙන්න තමයි අපි මේ ගහ හදන්නේ. ඔන්න එතකොට මේ තියෙන්නේ නමිනං ගහක්. ඉතින් නමිනං හැදෙන්නේ කඳේ. ඉතින් මේ නමිනනුත් ඔය දියවැඩියාව වගේ රෝගවලට ගොඩක් හොඳයි. මාත් ආසයි නමිනං කන්න. පොඩ්ඩක් දුන්නු මිරිස් ගම්මිරිස් චුට්ටක් එහෙම එක කනකොට ඉතින් රහයි. ඒ ඇඹුල් ගතියත් ගාණක් නැහැ. මේ තියෙන්නේ එතකොට කොහොඹ ගහක්. ඒක ඇත්තටම උස යන්න දෙන්නේ නෑ. ඒක මේන්ටේන් කර කර හදනවා අපි ගොඩක් උස යන්න දෙන්නේ නැතුව. එතකොට මේ තියෙන්නේ නාරං ගහක්. මේකේ ඇත්තටම නාරං කඩලා එච්චර නැහැ. ඔය ටිකයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි කඩලා ජූස් හදලා බොනවා. මොකද අපේ චූටි පුතා උදේට බොන්නේ හැමදාම ඕවා තමයි. එතකොට මේ තියෙන්නේ කළුවර ගහක්. මේක තියෙන්නේ කළුවර ගහක්.
අපේ වත්තේ ඇත්තටම තියෙනවා කළුවර ගස් දෙකක්. මේ තියෙන්නේ දිවුල් ගහක්. ඉතින් මේ දිවුල් ගහේ දිවුල් මාරම රසයි. අර ඇතුළ කළු පාටයි. ඉතින් මේ අර ජූස් එහෙම හදපුවාම මාරම රහයි මේ දිවුල් ගහේ දිවුල්. එතකොට මේ තියෙන්නේ දොඩම්. මේක දොඩම් ගහක්. මේකේ අර ලොකු දොඩම් හැදෙන්නේ. ඉතින් මේ දොඩම් ගහේ දොඩනුත් රසයි. අපි බීම හදලා බොනවා. හැබැයි මේ දොඩම් එක හදලා තියන්න බෑ. හදපු ගමන් බොන්න ඕනේ. හදලා තිබ්බොත් එහෙම තිත්තරහක් වෙනවා. ඉතින් හදපු ගමන් බොන්න ඕනේ මේ ගහේ දොඩම්. ඔන්න මේ තියෙන්නේ කජු ගහ අපේ. ඉතින් මේ කජු ගහත් ඉතින් සෑහෙන ප්‍රයෝජනවත්. අපේ කජු ගස් කිහිපයක්ම තිබ්බා. ඇත්තටම කැපුවා එක ගහක් ඉතුරු කරගෙන. මොකද ලොකු පළාතක්ම වහගන්නවා. ඉතින් කජු ගස් හැදෙනකොට ඉතින් මේක විතරක් අපි තියාගත්තා. මේ උයන කජු. ඉතින් මේ අපි ඉතින් කජු එකතු කරගන්නවා හැමදාම කජු කාලෙට. මයි චූටි පුතා ඉතින් මේ ගිහින් බලනවා. ඉතින් මේවයි පුහුලන් එහෙම එනවා. කජු පුහුලනුත් අර කපලා අච්චාරු වගේ කන්න පුළුවන්. ලුණු මිරිස් මේ සීනි අගම් මිරිස් එහෙම දාලා අච්චාරු වගේ කන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ කජු කරියක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට වේලෙන කජු අපි මේ වගේ වේලනවා. මොකද නත්තල් කාලෙට ඉතින් අපිට හරි ප්‍රයෝජනවත් මේවා. මේ ඉතින් අපි රසම රස කජු කරියක් හදන්න තමයි යන්නේ. මේවා හදද්දි ඔම කපන එක ටිකක් අමාරුයි. කජු කිරි ගෙවුවාමත් වන වෙනවා. ඉතින් මෙහෙම තම්බලා පොත්ත ඇරලා තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි ඉස්සෝ ටිකක් එහෙම දාලා හදාගත්ත රසම රස කජු කරි එකක්. ඉතින් මේ තියෙන්නේ එතකොට කොස් ගහක්. ඉතින් අපේ වත්තේ කොස් ගසුත් තියෙනවා 3-4ක්ම. ඉතින් මේ කොස් ගස් වලිනුත් පුදුමාකාර සේවයක් තමයි වෙන්නේ අපිට වගේම අපේ අහල පහල අයටත්. ඉතින් ගොඩාක් කට්ටිය යනකොට කොස් ඉල්ලනවා, කොස් ඇට අහුල ගන්න අහනවා, විවරක පොලොස්. ඉතින් මේ විදිහට අපි හැමෝටම දෙනවා ඉතින්. ඉතින් මේ අපි කොස් ගෙඩියකින් කොස් මැල්ලුම් හදාගන්න ලෑස්ති වෙන්න යන්නේ. ඉතින් මේ විදිහට කොස් මැල්ලුම්, කොස් තම්බලා පොල් දාලා ඉතින් ඔයාට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. මේ වැඩිපුර කොස් අපිට මේ වගේ අටු කොස් හදන්න පුළුවන්. වේලගෙන කොස් ඇට කොස් කල් තියාගන්න. එතකොට මේ තියෙන්නේ රණවරා. ඉතින් මේ රණවරා වල කොලත් අපි කලවම් මැල්ලුම් හදද්දි ගන්නවා. ඒක රණවරා මල් තම්බලා බොනවා ඖෂධයක් විදිහට. මේ තියෙන්නේ නෙල්ලි ගහක් අපේ. ඉතින් මේකේ බෙහෙත් නෙල්ලි ගහක් මේක. ඉතින් බෙහෙත් නෙල්ලිත් හරීම ගුණයි. ඉතින් එක ලෙඩ රෝග වලට ඖෂධ විදිහට පාවිච්චි කරනවා. මේ නෙල්ලි පොඩ්ඩක් කොටලා රැයක් වතුරේ දාලා ඒ වතුර බොනවා. ඉතින් මේක නිකන් කෑවත් එහෙමයි. තව එක තෙල් හිඳින්න කොණ්ඩේ වැවෙන්න ගන්නවා. එතකොට මේ තියෙන්නේ සියඹලා. අර සියඹලා ගහ කියන්නේ අර පැණි රස සියඹල එක තියෙන්නේ. මේක අන්න ඒ ජාතියේ සියඹලා ගහ. එතකොට මේ තියෙන්නේ ගස් ලැබු. ඉතින් ගස් ලැබුත් අපේ ගස් කිහිපයක්ම තියෙනවා. එතකොට මේ සේර පඳුරු දෙකක් තියෙනවා. ඉතින් චිකන් කරි එකක් එක මස් ජාති හදද්දි ඉතින් මේවා ඕන වෙනවා. එතකොට මේ තියෙන්නේ තක්කාලි. අපේ වත්තේ තක්කාලි ටිකක් හැදෙනවා හොරයි. මේක හරි අමාරුවෙන් මේ ටික මේ හදාගත්තේ. හරි හොරයි තක්කාලි හැදෙනවා. ඉතින් එක පාරක් දෙපාරක් හැදුනට පස්සේ ගස් මැරිලත් යනවා. ඉතින් හරි අමාරු ටිකක් අපේ වත්තේ තක්කාලි හදන්න, කෝලි කුට්ටු හදන්න ඔය වගේ ඉතින් කීපයක් තියෙනවා හදන්න අමාරුයි. එතකොට මේ තියෙන්නේ කරපිංචා. කරපිංචා ගසුත් කිහිපයක්ම තියෙනවා. එතකොට මේ තියෙන්නේ දෙලු. ඉතින් දෙලුන් ගැනත් ඉතින් කියන්න ඕනේ නැහැ. හැමෝම දන්නවා ඉතින් කොච්චර ಗುಣ පළතුරක්ද කියලා. එතකොට මේ තියෙන්නේ කුරුඳු. මේ කුරුඳු ගහ ලොකුවට තිබ්බ මෙතන. ඊට පස්සේ අපි කැපුවා. දැන් මේ ආයි දලු දාලා කරලා තියෙන්නේ. කුරුඳු එකේ මං හරි ආසයි මේ කොළ පාට 3කින් හැදෙනවනේ. එතකොට හරි ලස්සනයි. තද කොළ, ලා කොළ තව තියෙනවා බලන්න. කුරුඳු රෝස පාට මික්ස් වෙලා වගේ. ඒ තමයික දැන් රෝස පාට ගතිය ටිකක් අඩුයි. එහෙම රෝස පාට ගතියක් මික්ස් වෙලා
තියෙද්දි හරිම ලස්සනයි ගහ. ඉතින් කුරුඳු රතු මෝරපුවාම රැහැලා ඉතින් ගන්නවා පාවිච්චියට. මේ ගහ නම් තාම පොඩි ලොකු ගහ තියෙන කාලේ කරා අපි. ඉතින් ගහ ගොඩක් ලොකු වැඩි නිසා තමයි මේක චුට්ටක් කපලා හදාගත්තේ අපි. ඔන්න එතකොට මේ තියෙන්නේ අනෝදා. තව කටු අනෝදා ගහකුත් තියෙනවා. මම ඒක වීඩියෝ එකක් අරගෙන නැහැ. මේ තියෙන්නේ අපේ අනෝදා ගහ. මේ තියෙන්නේ චූටි ඒවා තාම ඉතින් පැහිලා ඉදිලා නැහැ. ඉතින් මේකත් හරිම රස පළතුරක්. මේ තියෙන්නේ අමු මිරිස්. මම කලිනුත් පෙන්වන ඔයාලට අමු මිරිස් ගහක්. මේ තවත් එකක්. එතකොට මෙතන තව තියෙනවා අපේ වැටකොළු. බලන්නකෝ මේ වැටකොළු වල ටිකක් පොඩි කාලේ තව ලොකු කාලෙත් මං අරන් ඇති වීඩියෝ එකක්. මේ තියෙන වැටකොළු කරල්. ඉතින් මේවායෙන් අපි හොදි හදලා කනවා. ඉතින් ඇත්තටම කඩෙන් ගේනවට වැඩිය හොඳයි නේ. ඉතින් හැමදේම හදාගන්න බැරි වුණත් මේ වගේ පුළුවන් විදිහට මොන හරි එකක් දෙකක් හදාගන්න ලැබෙන එක ඉතින් හරි හොඳයි. අනිත් එක ඊටත් වැඩිය මේ පළදාව දැක්කම හරි ආසයි. මේ බලන්නකෝ මේ අන්නාසි මම ඔයාලට කලිනුත් පෙන්නුවා. එතකොට චූටි ගැටනේ තිබ්බේ. මේ බලන්න මේ ටිකක් ලොකු වෙලා. බලන්නකෝ. මේ බලන්න මේ ඊටත් වැඩි ටිකක් ලොකු වෙලා මේ අන්නාසි ගස්. මේක ටිකක් ලොකු අන්නාසි ගෙඩියක්. මේක පැහුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි මේක කපා ගත්තා. ඔයාලට පෙන්නන්නද මේක කපපු විදිය? මේ අන්නාසි වල පැණි බේරෙනවා. මේ තියෙන අපේ වැටකොළු පළදාව. මේ වැටකොළු වල ටිකක් ලොකු වෙලා ඉස්සලා ඔයගොල්ලෝ එච්චර හැදිලා තියෙද්දි නෙමෙයිනේ දැක්කේ. මේ දැන් හොඳට හැදිලා තියෙන්නේ. මේ තියෙන අපේ වැටකොළු පළදාව ඉතින්. මේ අපි මේ වැටකොළු වලින් හදාගත්ත රසම රස හොද්දා. මේ තියෙන කංකුම් මං කලිනුත් පෙන්නුවනේ. මේ ඉතින් මං කංකුම් කඩනවා. ඉතින් ඇත්තටම මේ පළදාව දකිද්දී ඉතින් චුට්ටක් හවසට චුට්ටක් හැමදාම පොඩ්ඩක් මේවා බලනවා කරනවා. වතුර දානවා. ඔය පෝර ටිකක් දානවා. එහෙම කෘත්‍රිම පෝර මුකුත් දාන්නේ අපි. ඉතින් මේ වගේ මේ තියෙන කරවිල මේවා මෙහෙම දකිද්දි හරිම හිතට පුදුම ඒකට කියන්න තේරෙන්නේ අර හරිම තෘප්තියක් දැනෙනවා. ඒක හරි සතුටුයි ඉතින්. මේ දේවල් වලට මේ වත්තේ ගෙවත්තේ වැඩවලට අපේ චූටි පුතත් ඉතින් ඇත්තටම හවසට ඇවිල්ලා උදව් කරනවා. යාට පුළුවන් විදිහට වල්ගස් ගලවනවා. හොද ගසුත් ගලවන අවස්ථා තියෙනවා. ඒ උනාට එයාත් හරි ආසයි වතුර දානවා. මේ තියෙන බණ්ඩක්කා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ළමයින්ටත් අපි මේ වගේ දේවල් හුරු කරන එක ඇත්තටම හොඳයි. මේ අර මම ඔයාලට පෙන්නුවේ කිලෝ පෙර මේ ගෙඩියක්. මේක ඉතින් එච්චර ලොකු නැහැ. හරි රහයි හැබැයි ඒක. මේ අමු මිරිස්. මම ඔයාලට මේ අර කජු පෙන්නුවනේ අපේ කජු ගහ. මේ තියෙන්නේ අපි ඒ කජු ගහයෙන් අර එකතු කරලා වේලගත්ත කජු. මේවා ඉතින් දුමේ එල්ලලා තියෙනවා. නත්තල් කාලෙට ගන්න. ඕන කැරමල් පුඩිම හදන්නත් ලෑස්ති වෙලා මම. දැන් වත්තේ ගිහිල්ලා ඉවරයි. දැන් අපි කැරමල් පුඩින් එක හදන්න යන්නේ. ඉතින් මම මේකට මේ සීනි කැරමල් කරගන්නවා. ඉතින් මම සීනි මේස හැඳි 5ක් මේ විදිහට කැරමල් කරගත්තා. අඩුම වින්දරේ. ඉතින් ළඟම ඉන්න ඕනේ අපි සීනි එකක් කැරමල් කරද්දී. මේ මොකද නැත්තම් මේක පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සමට ළඟම ඉඳන් මේ විදිහට හැඳි ගාමින් අපි හදා ගන්න ඕනේ අපේ කැරමල් එක. ඔයාලට පේනවා ඇති මේකේ ලස්සනට පාට වෙනස් වෙනවා. ඔන්න දැන් අපේ කැරමල් එක රෙඩි. දැන් අපේ අර අපි කිරි මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඊට කලින් මම මේ විදිහට බිත්තර මම පොඩි බිත්තර ගත්තා 5ක්. ඉතින් ලොකු බිත්තර ගන්නවා නම් 4ක් ඇති. මම අද අර පොඩි මේ ටින් එකක් තමයි හදන්නේ. ඉතින් මේ විදිහට බිත්තර ටිකක් ගහ ගන්න ඕනේ. බිත්තර 5 මේ විදිහට චුට්ටක් හොඳට මම බීට් කර ගන්නවා. දැන් මම මිල්ක් මේඩ් පොඩි ටින් එක මේ විදිහට දාගත්ත බෝල් එකකට. ඊට පස්සේ ඒ ටින් එකෙන් මම මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටින් දෙකක් දා ගන්නවා. අර මිල්ක් මේඩ් එකට දාලා මේක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ.
අර මිල්ක් මේඩුයි ෆ්‍රෙෂ් මිල්කුයි හොඳට එකතු වෙනකම් අපි මේක මික්ස් කරගන්න ඕනේ. දැන් අපි අපේ කිරි මිශ්‍රණයට අපේ බිත්තර මිශ්‍රණය මේ විදිහට දාලා ඒ දෙකත් හොඳට මික්ස් කරගන්නවා. කිරි ටිකයි බිත්තර ටිකයි එකතු වෙනකම් වැනිලා ටිකක් දාගන්න මතක් කරලා දාලා කිරි ටිකයි බිත්තර ටිකයි වැනිලා ටිකයි ඔක්කොම එකතු වෙනකම් මේ වගේ පොඩි මික්ස් එකක් දෙන්න එකට. දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණයේ අපේ කැරමල් ටිකට දාගන්නවා. කැරමල් එක හදලා මේ වගේ බෝල් එකකට දාගන්න. මම ඉතින් හැමදේම විස්තර කරේ නෑ. ඉතින් මේක හදන්න කවුරුත් වගේ දන්නවනේ. ඒකයි ඉතින් මම එහෙම ලොකු විස්තරයක් කරේ නැත්තේ. කාට හරි එහෙම ලොකු විස්තරයක් ස්ටෙප් බයි ස්ටෙප් හරියටම ඕනනම් කියන්න හැමීට vlog එකක් කරලා දාන්නම්. කැරමල් පුඩින් හදන එක විතරක්. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම අද රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරන්නේ. ඉතින් ඔයාලට oven එකේ කැමති විදිහකට හරි ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් මම විනාඩි 45ක් විතර මේක ස්ටීම් කරගත්තා. දැන් මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ පැය 4-5ක්. මේ ෆ්‍රිජ් එකේ දාලා ගත්තට පස්සේ තමයි මම මේක අන්බෝල් කරගත්තේ මේ විදිහට. ඉතින් බලන්නකෝ හරිම ලස්සන පාටට තියෙනවා අපේ කැරමල් පුඩින් එක. ඉතින් මම පුඩින් වලින් කන්න ආසම කැරමල් පුඩින්. ඉතින් අසනීප වෙලා ඉද්දි මට ඇත්තටම කන්න පුළුවන් වුණේ මට රහ දැනුනේත් මේකේ විතරයි. මන් දන්නේ නැහැ ඉතින් හේතුවක් කොහොමද? මොකද සමහරවිට සැරනේ කන්න හිතෙන්නේ. එතකොට මේ තියෙන්නේ මට අසනීප හොඳ වුණාට පස්සේ මම කරපු ඕඩර්ස් ටිකක්. මගේ FB page එකක් තියෙනවා party kitchen by උපේක්ෂා කියලා. ඉතින් මම කරපු ඕඩර්ස් ටිකක් මේ තියෙන්නේ. බලන්නකෝ හොඳයිද කියලා. ඉතින් මට කියන්න ඕනේ දැන් ඇත්තටම මේ දවස්වල හැම තැනම එක එක වෛරස් තියෙනවා. ඉතින් ඔයාලා මාස්ක් එකක් පාවිච්චි කරන්න දැන් ඉඳන්ම සැනිටයිසර් පාවිච්චි කරන්න. ඉතින් පරිස්සම් වෙන්න. හැදුනම හරි කරදරයි. ඉතින් අසනීප වුණාම එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම thank you so much මගේ vlog එකත් එක්ක එකතු වුණාට. තවත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. bye.